ආයිබෝන් යාළුවනි. ඔයාලා හැමෝම දන්නවා 2025 වෙනි වර්ෂයට අදාළව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දැනට නිකුත් වෙලා තියෙනවා කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලගේ රිසල්ට් ෂීට් එක PDF එකක් විදිහට ඔන්ලයින් ව ඔයාලගේ ෆෝන් එකට ඔයාලගේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා. ඉතින් විශේෂයෙන්ම තාමත් ඔයාගේ ඔලෙවල් සර්ටිෆිකේට් එක ඔයාගේ අතට ලැබිලා නැති නිසා හදිසි අවශ්‍යතාවයක් විදිහට තියෙන අයට මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙන පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ ක්‍රමයෙන් වෙන්නේ ඔයාගේ result sheet එක PDF එකක් විදිහට online download කරගන්න එක. ඉතින් මීට අමතරව ඔයාගේ certificate එක ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයකුත් දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සකස් කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔයාලට වෙනත් වීඩියෝ එකකින් දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රමයේදී ඔයාගේ රිසර්ච් ෂීට් එක PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න ඔයා මුලින්ම යන්න ඕනේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට onlineexams.gov.lk කියන වෙබ් අඩවියට ගිහින් ඔයා මුලින්ම ඔයාගේ account එකට login වෙන්න ඕනේ. ඉතින් අපි මේ ක්‍රමය කොහොමද කියලා බලමු. දැන් මම onlineexams.gov.lk කියන වෙබ්සයිට් එකට තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඔයාලට පේනවා ඔයාලගේ personal account එකට login වෙන්න ඕනේ. ඔයා මුලින්ම ඔයා සමහර විට මේකට රෙජිස්ටර් වෙලා ඇති. රෙජිස්ටර් නොවුනොත් ඔයා මුලින්ම ඔයාගේ NIC නම්බර් එක මෙතනට ඇතුළත් කරලා සබ්මිට් කරලා බලන්න ඔයාට ඇත්තටම account එකක් තියෙනවද නැත්නම් ඔයා අලුතින් account එකක් හදන්න ඕනේද කියලා. ඉතින් අපි මේ ක්‍රමය මුලින්ම ටෙස්ට් කරලා බලමු. මම දැන් මෙතන මගේ ID නම්බර් එක දාලා සබ්මිට් බටන් එක ක්ලික් කරනවා. ඉතින් ඔයාලට පේනවා දැනට මගේ ID නම්බර් එකට අදාළව account එකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ID නම්බර් එක සහ මොබයිල් නම්බර් එක දැනට භාවිතයේ තියෙන මොබයිල් නම්බර් එකක් දාන්න. ඒ වගේම email address එකක් දාලා I agree to the terms and conditions කියන ටික් එක දාලා register now බටන් එක ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට දාලා ඔයා register now කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ account එක හැදිලා තියෙනවා. ඉතින් ඔයාගේ account එකට ඔයා login වෙද්දී ඔයා දාපු ඔයා register වෙන්න දාපු මොබයිල් නම්බර් එකට ඔයාට one time password එකක් එනවා. ඉතින් ඒක ඔයා ෆෝන් එකකින් අරගෙන මේ OTP කියන blank එකේ ඔයා type කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට login to account කියන බටන් එක ක්ලික් කරලා ඔයාට මේකට login වෙන්න පුළුවන්. හරි. ඔයා දැන් login වෙලා ඉන්නේ. ඉතින් මේ login වුණාට පස්සේ ඔයාට GCE O level examination 2025-2026 කියලා section එකක් පෙන්නයි. ඉතින් මේ section එකේ යටතේ තියෙන instruction කියන option එක ඔයා තෝරගන්න ඕනේ. හරි දැන් step 4 විදිහට ඔයාලට පෙන්නනවා common instruction කියලා page එක. මේ common instruction කියන page එක click කරාට පස්සේ එතන තියෙන උපදෙස් ටික හොඳින් කියවලා ඔයා පල්ලෙහා තියෙන next කියන බටන් එක click කරන්න. හරි දැන් අපි අවසාන පියවරට ආවා. ඉතින් මේකෙදී ඔයාලට පෙන්නනවා ඔයාලගේ details ටික. ඒ details ටික ඔයාගේද කියලා හරියට check කරලා බලලා එහෙම නොවෙනවා නම් ඔයා examination organisation and result branch එකට immediately contact කරගන්න ඕනේ. ඉතින් මෙහි ඒකට අදාළ phone numbers ටික සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් download your result schedule. ඔයාගේ විස්තර හරිනම් ඔයාගේ result sheet එක ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන download කියන බටන් එක click කරාම ඔයාගේ ඕලෙවල් result sheet එක PDF එකක් විදිහට ඔයාලට ඉතාම පහසුවෙන් download කරගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට save කරගෙන print එකක් ගන්නත් පුළුවන්. මේ විදිහට download කරන result sheet එක ඔයාගේ පාසලේ විදුහල්පතිතුමාගෙන් සහතික කරගෙන ඔයාලට අවශ්‍ය අවස්ථාවලදී භාවිතා කරන්න පුළුවන්. නමුත් මේක මූලික සාක්ෂියක් ලෙස පමණයි ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඊට සහතික පත්‍රය ලැබෙනකල් ඔයාලට මේක වෙනම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඔයාගේ official certificate එක ලබා ගන්න විභාග දෙපාර්තමේන්තුවෙන් වෙනම ඉල්ලුම් කරන්න. ඉතින් මේ පිළිබඳව මම ඉදිරියේදී දැනුම් දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් like එකක් දාලා comment එකක් දාලා යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඉතින් අපේ channel එක දිගටම subscribe කරලා තියාගන්න. තවත් job vacancies, exam updates සහ educational related videos වලින් නැවත හමු වෙනවා. බොහොම ස්තුතියි.